කියන්නේ. මේ ලිපිය මට එවලා තියෙන්නේ අවුරුදු 19ක ගැහැණු ළමෙක්. මේ තරුණිය යන පාසලේ අවුරුදු 35ක කඩවසම් ගුරුවරියක් ඉන්නවලු. ඇයගේ පන්තියේ ළමයිනුත් මේ ගුරුවරයා දිහා නිතර බලනවලු. දවසක් මේ ගුරුවරයා මේ ගැහැණු ළමයාට පාසලේදී අමතර පන්තියකට ඔහුගේ ගෙදර එන්න කියලා. ඉතින් ඇයත් එදා ඒ ගුරුවරයාගේ ගෙදර ගිහිල්ලා පන්තියේ භාගයක් කරගෙන යද්දී සර්ට අනිත් යෝජනා ගෙනල්ලා. සර් කියලා ඔහුට ඇය සමග ලිංගිකව සතුටු වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඇයත් ඔහු සමග ලිංගිකව සතුටු වෙලා තියෙනවා. ඒත් මෙසේ ලිංගිකව එකතු වීමේදී ගුරුවරයා ඇයගේ මුවට ධාතු පිටි කරනවලු. ඇය අසා තිබෙන්නේ ඒ හොඳද කියලා. තවත් මෙසේ මුවට ධාතු පිටි කිරීමෙන් ඇයට ප්‍රශ්නයක් ඇති වේද කියලා තමයි ඇය මේ ලිපියෙන් අහලා ඉවර තියෙන්නේ. ඔව් ඇත්තටම ඔබව ලිංගික දෙයට ඔහු පාවිච්චි කරන බව මේ වයස අවුරුදු 19ක් වන ඔබට තවමත් නොතේරීම ඇත්තටම ගැටලු සහගතයි. මේ ලිංගික ක්‍රියා හොඳ හෝ නරක වෙන්නේ ඒ නැතිවන ප්‍රතිඵලය අනුව සලකලා. ඒ විවාහක යුවලක් අතර සිදුවන ලිංගික ක්‍රියා නිසා ඒ දෙන්නටම හොඳක් සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාව හොඳයි. දැන් ඔබ කෙනේ කරන ලිංගික ක්‍රියාවන් නිසා පැහැදිලිවම ඔබට හානිකර තත්ත්වයක් ඇති වෙන බව කියන්න පුළුවන්. කොහොම වුණත් සුඛතරලයේ ගිලීමෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ යෝනි මාර්ගයට හෝ ඒ ආසන්න ප්‍රදේශයට හෝ ඒ සුඛතරලය ගෑවුනොත් ඔබ ගැබ් ගන්න ඉඩ තියෙනවා. ඔබේ අනාගතයේ දුක්බර එකක් නොකර ගන්න උවමනා කරනවා නම් මේ අවුරුදු 19ක ගැහැණු ළමෙක්. මේ තරුණිය යන පාසලේ අවුරුදු 35ක කඩවසම් ගුරුවරියක් ඉන්නවලු. ඇයගේ පන්තියේ ළමයිනුත් මේ ගුරුවරයා දිහා නිතර බලනවලු. දවසක් මේ ගුරුවරයා මේ ගැහැණු ළමයාට පාසලේදී අමතර පන්තියකට ඔහුගේ ගෙදර එන්න කියලා. ඉතින් ඇයත් එදා ඒ ගුරුවරයාගේ ගෙදර ගිහිල්ලා පන්තියේ භාගයක් කරගෙන යද්දී සර්ට අනිත් යෝජනා ගෙනල්ලා. සර් කියලා ඔහුට ඇය සමග ලිංගිකව සතුටු වෙන්න අවශ්‍යයි කියලා. ඉතින් ඇයත් ඔහු සමග ලිංගිකව සතුටු වෙලා තියෙනවා. ඒත් මෙසේ ලිංගිකව එකතු වීමේදී ගුරුවරයා ඇයගේ මුවට ධාතු පිටි කරනවලු. ඇය අසා තිබෙන්නේ ඒ හොඳද කියලා. තවත් මෙසේ මුවට ධාතු පිටි කිරීමෙන් ඇයට ප්‍රශ්නයක් ඇති වේද කියලා තමයි ඇය මේ ලිපියෙන් අහලා ඉවර තියෙන්නේ. ඔව් ඇත්තටම ඔබව ලිංගික දෙයට ඔහු පාවිච්චි කරන බව මේ වයස අවුරුදු 19ක් වන ඔබට තවමත් නොතේරීම ඇත්තටම ගැටලු සහගතයි. මේ ලිංගික ක්‍රියා හොඳ හෝ නරක වෙන්නේ ඒ නැතිවන ප්‍රතිඵලය අනුව සලකලා. ඒ විවාහක යුවලක් අතර සිදුවන ලිංගික ක්‍රියා නිසා ඒ දෙන්නටම හොඳක් සිද්ධ වෙනවා. එතකොට ඒ ක්‍රියාව හොඳයි. දැන් ඔබ කෙනේ කරන ලිංගික ක්‍රියාවන් නිසා පැහැදිලිවම ඔබට හානිකර තත්ත්වයක් ඇති වෙන බව කියන්න පුළුවන්. කොහොම වුණත් සුඛතරලයේ ගිලීමෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් ඔබගේ යෝනි මාර්ගයට හෝ ඒ ආසන්න ප්‍රදේශයට හෝ ඒ සුඛතරලය ගෑවුනොත් ඔබ ගැබ් ගන්න ඉඩ තියෙනවා. ඔබේ අනාගතයේ දුක්බර එකක් නොකර ගන්න උවමනා කරනවා නම් මේ තත්ත්වෙන් මිදෙන්න උත්සාහ කරන්න.